මහා කස්සපයන් වහන්සේ මේ සංසාරේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ අන්ත අසරණ දුගී දුප්පතෙක් වෙලා ඉපදුණා. කොච්චර ඔහු දුප්පත් වුණාද කියනවා නම් ඒ දෙදෙනාට නෝනටයි මහත්තයාටයි දෙන්නටම තියෙන්නේ එක සලුවයි. ගෙදර ඉද්දින් පිරිමි කෙනා උඩුකය නිරුවත්ව ඉන්නවා. ගෙදරින් එළියට බහිනකොට හැම සලුවක් දා ගන්නවා කරට. විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ දහම් දේශනකට අර දුප්පත් ජෝඩුව කල්පනා කළා අපි බණහමු. ගෙදර උන් දැකියවා අනේ මං බවලතෙක් නෙව රැයට බණහන්න යන්න බෑ. මං දවල් යන්නම් කියලා අර එකම සලුව පොරවගෙන දවල්ට යනවා. අර බ්‍රාහ්මණයා ඒ සලුව පොරවගෙන හවසට යනවා. ඒක සාටක දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහද්දී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මොන හරි දෙන්නමයි හිතෙන්නේ. දැන් මෙයාට කල්පනා වුණා මට දෙන්න මොකුත් නැහැ. මේ සලුව විතරයි දෙන්න තියෙන්නේ. කියලා දෙන්න හිතනවා ඒ වුණාට හිතනවා දැන් නෝනටත් එකයි මටත් එකයි කොහොමද දැන් අපි ගෙදරින් යන්නේ මේ සලුව දුන්නොත් කියලා දැන් බනහනවටත් වැඩිය මේක දෙනවද නැද්ද කියන යුද්ධේ ඉන්නේ. පළවෙනි යාමේම ඉක්මවා ගියා. තවත් ධර්මයේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. එතකොට දෙවෙනි යාමේත් ඉක්මවලා ගියා. 12 ඉඳලා 2-3 වෙනකල්. අලුයන් යාමේත් හිතුවා. 3 ඉඳලා පාන්දර වෙනකල් වගේ. අවසානයේ කල්පනා කළා ඊළඟට වෙන දේ පස්සේ බලමු. ඒක ඒ වෙලාවට බලාගමු කියලා හිතලා පූජා කළා. පූජා කරනකොට ඇතිවෙච්ච සතුට කියන්නේ බුදුරජාණන් වහන්සේට සලුවක් පිදීමේ පින ප්‍රීති ഘോഷා කළා මං ජයගත්තා කියලා. රජුරු ඇහුවා මොකද්ද උඹ ජයගත්තේ? මේ සලුව අතාරින්න බැරුවන් හිටියේ. විස්තරේ කිව්වා. රජතුමා සලු දෙකක් දුන්නා. ඒ මනුස්සයා කල්පනා කළා මොකක්වත් නැතුව හිටපු මට රජ්ජුරුවෝ සලු දෙකක් දුන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ අහලා. මම පූජා කරපු දේ ගැන අහලා. ඒ නිසා මේක මට නෙවෙයි කැප බුදුරජාණන් වහන්සේට කියලා සලු දෙක බුදුරජාණන් වහන්සේට පූජා කළා. ආය රජ්ජුරුවෝ දෙකක් කෙව්වා. ආය පූජා කළා. ඊළඟ පාර 4ක් කෙව්වා. 4ම පූජා කළා. ඊළඟ පාර 8ක් කෙව්වා. 8ම පූජා කළා. ඊළඟ පාර 16ක් කෙව්වා. 16ම පූජා කළා. ඊළඟ පාර 32ක් කෙව්වා. මෙයා කල්පනා කළා මේක දිගින් දිගටම හරියන්නේ නැහැ කියලා නෝනටයි දෙන්නට දෙකක් තියාගෙන 30ක් බුදුරජාණන් වහන්සේට පූජා කළා. දැන් ඔන්න දෙන්නම එකට බණ අහන්න එනවා. හරි සද්ධාවන්ත උපාසකෙක් උපාසිකාවක් බලන්න පිංගුතුනි සංසාරේ ඉරණම දෛවය කියන්නේ මෙතුමා ගෞතම බුද්ධ ශාසනයේ රහත් වෙන කෙනෙක්. විපස්සී බුද්ධ ශාසනයේ නිතර බණහන්න යනවා. පැහැදීම ඇති වෙනවා. මගපල් ලබන්නේ නැහැ. තකද ප්‍රාර්ථනාවෙන් ගුණ වෙන විදිහ. රජ්ජුරුව රතු කම්බිලිය උපාසක මහත්තයට දුන්න උපාසක මහත්තයෝ හැමදාම මේක පොරවගෙන බණහන්න කියලා. රජ්ජුරුව පොරවන රතු කම්බිලිය Tamanne ලැබුණාට පස්සේ මේ මිනිස්සයා කල්පනා කළා මේ විදිහේ කුණු කයකට මොකටද මේ? මම මේක බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරන් බුදු කුටියේ වියනක් බැඳා ලස්සන කම්බිලියකින්. රජ්ජුරුව බුදු කුටියට ගිය වෙලාවේ බුදු කුටියේ දැක්ක අර කම්බිලිය. ස්වාමීනි මේ අර ඒකසාටක බමුණයි කම්බිලියද කියලා ඇහුවා. ඔව් මහරජා. එච්චර අත්තරිනවා කිව්වා ඒ උපාසකතුමා. එහෙම පින් කරපු කෙනෙක් මහා කස්සප මහ රහතන් වහන්සේ.